good morning guys. ඉතින් අද කල්පනා කරේ අද මොනවද උදේට උයන්නේ කියලා. බලමු මොනවද උයන්නේ කියලා අද. බලමු මොනවද තියෙන්නේ කියලා අද ෆ්‍රිජ් එකේ. කොහිලා දෙනවා වට්ටක්ක දෙනවා බෝන්චි දෙනවා. ඒ හදමු ඉතින් බෝන්චි හදලා කොහිල එකක් හදලා දෙනවා අලුගු තුළ තියෙනවා කැරට් තියෙනවා. ඉතින් බල කල්පනා කරලා බලන්න පැයක් හද. උයන්න කලින් ඉතින් තේ එකක් හදාගන්න වතුරයක් ගන්න. තේ හදාගෙන තේ බීලා තේ එක නම් හදාගත්තා. තේ අතර තේ කිව්වා. දැන් ඉතින් උයන්න ගන්න තමයි. කියන්නේ බෝන්චි හදන්නයි. ඉතින්ම පරිප්පු දාලා තමයි හදන්නේ. ini itu gila වැඩේ පටන් ගමු. දකුණින් රහට සතු කේකුයි තමයි අද ගන්න. බෝන්චි හදනකොට අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ පොල් තෙල් දාලා ඒක අබ දාන්න. ඒක තමයි බෝන්චි කරේ රස. ඒක රතු ලුණු තමයි දානවා. so I think guys hi දැන් තමයි වීඩියෝ එක හරි කොහෙද මාළුවත් හරි විතර දැම්බුවා බෝන්චි ගත්තා. එන්න මෙයාගේ කොළ පාට එන්න තමයි මම කිව්වේ සීන් චුට්ටක් දා ගන්න ඕනේ. එහෙනම් guys අපි යන් අපේ වැඩ පටන් ගමු. ඉතින් ඉවරයි ඉතින් guys. දැන් අපි යන් අද අපේ වැඩ ටී කරන්න. සතේ ඉඳන් මිලියන යන ගමනේ දෙවෙනි දවසට යන් අපි. කලටත් ඉතින් මෙන්න මේ වගේ ටිකක් try කරලා බලන්න පුළුවන්. පොඩ්ඩක් හොඳට වීඩියෝ එක skip කරලා කියවලා බලන්න. අපි දෙවෙනි දවසේ මම මේ වගේ ideas ටිකක් ඔයාලට දෙන්නම්. එහෙනම් ජය. අපි ඉතින් උයලා ඉවරලා වැඩ පටන් ගන්න. ක්ලෝඩ් එක ඉතින් මගේ ඇප් ඩෙවලොප්මන්ට් වැඩේට පොඩි එරර්ස් ටිකක් ආවා. ඒක හදන්න ගත්තා. බලමු කරා යන්නේ ඉතින් කොහොමද කරන්නේ කියලා. තව දෙයක්. ඔයාලගේ පොඩි ෂොප් එකම තියෙනවා නම් ඒකට පොස් සිස්ටම් එකක් එම ඕනනම් කියන්න. ඉවර්ට් එක ඉවරයි ඉතින් යාළුවනේ අපි මම ගියා බ්ලොක්චේන් වැඩ කරන ටීම් එක ගන්න. අපි දෙමු. අපි අද හදාන්න යන්නේ ෆුඩ් සලාඩ්. රටේ ටික සුද්ධ කරගත්තා, ගහලා පුඩි සුද්ධ කරගත්තා. කෙසල් ගෙඩි ටිකක් සුද්ධ කරගත්තා. අඹුල් උන්නාසි ගිය සුද්ධ කරගත්තා. I think guys ඔය ෆුඩ් සලාඩ් එක හදලා කාමු ඉතින්. හරි ඉතින් යාළුවනේ අපේ ෆුඩ් සලාඩ් එක දැන් හරි. හදලා ඉවරයි. රසාට දෙනවා. මොකද ඉතින් ෆයිනල් ලුක් එක. නේද? ඉතින් guys අද දවසේ මහන්සි වැඩ ටික කරලා අම්ම බලන්න මගේ යාළුවෙකුත් ආවා. දැන් හැටි නිදා ගන්න. එහෙනම් ඉතින් හැමෝටම සුබ රාත්‍රියක්. අලුත් vlog එකකින් ඊළඟ දවසේ අපි හම්බෙමු. ජය. කොහෙදත් hina වෙලා ඉන්න ඕනේ ඉතින්.